JVP ආණ්ඩුව නිසා පීඩාවට පත් වෙන මගේ ආදරේ අම්මා තාත්තා වෙනුවෙන් හදක් නගන්න පෙනී හිටින්නත් සටන් කරන්නත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සූදානම් කියන එකට අපි ඔබ තමයි දවසම හිඟා කනවා ජනාධිපතිතුමා අපේ දරුවෝ හිඟා කනවා දැන් අපි ජීවත් වෙන ස්ටයිල් එකක් තියෙනවානේ අපේ ආර්ථිකය මෙහෙම බුග්ගාලා වැටුනහම අපේ ලයිෆ් ස්ටයිල් එක බිමටම වැටියොත් ඉස්සර වගේ අපිට ලස්සන තියෙන හොඳම එළවලු ටික අරගෙන එන්න බෑ ජීවන තත්ත්වය ඉතාම බරපතල ප්‍රශ්නයක් වෙලා ආහාරවත් ගත්තට කොහොන් තුල පහුගේ රජයන් තුල හොඳට අපි කෑවා is a news alert. එරට දීර්ඝතම විදුලි කප්පාදුව අද දිනේ සිදු කෙරෙනවා. තාප බලාගාර රැසකට අවශ්‍ය ඉන්ධන අවසන් වීම ඊට හේතු වී ඇති බව ලංකා විදුලි බල මණ්ඩලය සඳහන් කළා. ජනතාව දිගු පෝලිම් වල රැඳී සිටින පසුබිමක අද අලුයම 2 සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සිය ඉන්ධන මිල ගණන් ඉහළ නංවන බව නිවේදනය කළා. කිරිපිටි ගෙන්වන්න ඩොලර් නැහැ. කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය ප්‍රකාශ කරනවා පාන් ගෙඩියක මිල රුපියල් 100 ඉක්මවා ඉහළ ගොස් ඇති බව තමයි බේකරි මියන්ගේ සංගමේ සභාපති උම්බල කඩ කරවල මාළු බදු ඉහළට අදත් පැය 3ක් විදුලිය කැපෙන බවයි ලංකාදීපය ප්‍රකාශ කරන්නේ. බලමු බැසිල් රාජපක්ෂ ඇමතිවරයාගේ ප්‍රකාශය මාර්තු 5 වෙනිදායෙන් පසුව ලයිට් කැපිල්ල නතර කරන්න උත්සාහ කරනවා. දරුවන්ගේ බඩගින්න වාවනු බැරිව පියා දිවිනහගෙන අමුද්‍රව්‍ය ගේන්න ඩොලර් නැහැ පාවාහන් කර්මාන්තය අනතුරක ඇපල් මිටි දොඩම් කාලා කළුවරේ ඉන්නවද පිට රටින් වතුර ගෙනල්ලා බීලා වාහන දුවන්න තෙල් නැතුව ඉන්නවද ඉදිරි දිනවල ඉන්ධන හිඟය උග්‍ර අතට සිංගප්පූරු තෙල් නැව ඩොලර් නැතිව දවස් 15ක් වරාය හිර වෙලා තිබෙනවා කියලා අද දවසේ සඳහන් කරනවා. පෞද්ගලික බස් රථ සහ පාසල් සහ කාර්යාලීය වේලාවන් තුල පමණක් ධාවනය කරන්න තම සංගමය තීරණය කොට සාගරයේ රට වගේ 8 ගුණයක් ලුමා සාගරය හාල් මැස්සෝ රටින් කරවල රටින් මාළුත් රටින් ඔන්න අවුරුදු 74ක් හදපු නිදහස් ආර්ථිකයේ තපත අන්තිමට අපි හැම කෙනාටම ජීවිතයේ හොඳම වයස පොලිමේ ගත වුණු කාලයක් විදියට මේ කාලේ ඉතිහාසයට එකතු වේවි. ඇත්තටම මේ ප්‍රවෘත්ති අහනකොට මේ රටේ දේශපාලනඥයෝ පක්ෂ විපක්ෂ ભેදයකින් තොරව ඉන්න ආණ්ඩුවද හිටපු අයද නෙමෙයි ඕගොල්ලෝ ඔක්කොම දේශපාලනයෙන් සමුගත්තනම් හරිම මේ වටිනෝ මේ වෙලාවේ ඇත්තටම සියලු දෙනා මේ අපිට උරුම කරමු මේ ජාතික අපරාධයේ වක්කීම් බාරගෙන දේශපාලනයෙන් ලැජ්ජ නැතුව සමුගෙන යන්න. අපි දරුවෝ කන්නේ නැහැ හැමදාම රැට බඩගින්න ඉන්න